සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා චමි බ්‍රෝ 1 කියන YouTube channel එකත් එක්ක එකතු වෙන්න මගේ යාළුවෝ හැමදෙනාම. ඉතින් යාළුවනේ මගේ යාළුවෝ ගොඩක් දිනෙක මගෙන් අහනවා Dialog TV වල Rewind TV පහසුකම දීලා තියෙනවද කියලා. දැන් ටික දවසක් වෙනවා Dialog TV වල Rewind TV පහසුකම හඳුන්වලා දීලා තියෙනවා. පැය 72ක් අපට ආපස්සට නැරඹීමේ හැකියාව Dialog TV සතුයි. ඉතින් යාළුවනේ ඔබ දන්නවා ඩයිලොග් TV කියලා කියන්නේ ඩයිලොග් ආයතනය කියලා කියන්නේ අලුත් දේවල් ඉක්මනින්ම හඳුන්වලා දෙන ආයතනයක්. ඉතින් ආයතන අතරින් ගත්තොත් ඉහළින්ම ඉන්න ආයතනයක්. අපට සතුටුයි අපේ ලංකාව වගේ රටක මේ වගේ ආයතනයක් තියෙන එක ගැන. ඉතින් අපි බලමු මේ මම අද කියලා දෙන්නේ ඔබට පොඩි විස්තර ටිකක් හඳුන්වලා දෙන්නම් ඩයිලොග් VU Hub 2.0 කියන බොක්ස් එක ගැන. ඉතින් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ හැඩයක් තියෙන බොක්ස් එකක් තමයි Dialog TV 2.0 කියලා කියන්නේ. මේ තියෙන්නේ ඒකේ බොක්ස් එක. ඉතින් මේකේ ගත්තොත් එහෙම අපිට මේ බොක්ස් එක හරහා බොහෝ කාරණා සිද්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් මේක Android smart box එකක්. Android box එකක්. Android box එකක් කියලා කියන්නේ අපි ෆෝන් එකෙන් YouTube වීඩියෝ බලනවා. ඒ වගේම Android game සෙල්ලම් කරනවා. මේ බොක්ස් එකෙත් ඒ වගේ කාරණා බොහෝමයක් එකට එකතු කරලා තමයි කස්ටමර්ට සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් එකක් ගන්න හදලා තියෙන්නේ. ඉතින් මේකේ ගත්තොත් අපි ප්‍රධාන ෆීචර්ස් එක විදිහට අපට නරඹන්න බැරි වුණ වැඩසටහන් පැය 72ක් අපට ආපස්සට ගිහිල්ලා නැරඹීමේ හැකියාව මේ බොක්ස් එක සතුයි. ඒ වගේම තමයි මේකේ අපිට YouTube නැරඹීමේ හැකියාව තියෙනවා. YouTube කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් YouTube ෆෝන් එකෙන් බලනවා වගේ ඔබට නැරඹීම හැකියාව තියෙනවා. මේ බොක්ස් එක අපි ගත්තොත් එහෙම 4K සපෝට් කරනවා. ඒ වගේම තමයි පෝට් ටික ගත්තොත් මේකේ තියෙනවා LNB පෝට් එකක් තියෙනවා, LAN පෝට් එකක් තියෙනවා, HDMI පෝට් එකක් තියෙනවා, SD කාඩ් එකක් සවි කරන්න පුළුවන් micro SD එකක්. ඒ වගේම AV කේබල් එකක් සවි කරන්න පුළුවන්. අපි කිව්වොත් එහෙම සමහර TV වලට HDMI සපෝට් නැති ඒවට AV කේබල් එකක් කරහා මේකේ නැරඹීමේ හැකියාව Dialog ආයතන සලසලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන USB පෝට් දෙකක් තියෙනවා. 2.0 පෝට් එකකුයි 3.0 පෝට් එකකුයි ස්පීඩ් පෝට් එකක්. ඒ වගේම තමයි මේ පැත්තේ තියෙන්නේ මේ කොනේ තියෙන්නේ power adapter එක කනෙක්ට් කරන තැන. ඉතින් මේකේ අපි දන්න සාමාන්‍ය රිමෝට් එකක් TV එක පැත්තට හරවලා තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. නමුත් මේ ඇවිල්ලා තියෙන ස්මාර්ට් Android box එකේ Dialog TV මේක අපිට Bluetooth වලින් තමයි කනෙක්ට් කරන්න තියෙන්නේ. කනෙක්ට් කරාට පස්සේ ඕන තරක ඉඳන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කෙලින්ම අපි TV එකට ફોකස් කරන්න ඕනේ නෑ මේ රිමෝට් එක. ඒ වගේම තමයි මේකේ voice command එක. ඒ කියන්නේ Google assistant but option එකක් මේකේ තියෙනවා. ඔබට voice command එකක් දීලා මේක channel මාරු කිරීම හැකියාව, ඒ වගේම ඔබට search කරගන්න. ඒ කියන්නේ අපි බලමු YouTube වැඩසටහනක් ඔබට නරඹනවා. ඒකේ නම ගැහුවම නම කිව්වම මේකේ search කරලා ඉක්මනින්ම ඔබට ලබලා දෙනවා. ඒ වගේම Android game ඔබට play කිරීමේ game play කරන කෙනෙක් නම් Android game play කරන්නත් පුළුවන්. බොහෝ features ගොඩක් එකට එකතු කරලා තමයි මේ Dialog TV අපි ප්‍රධාන වශයෙන් ගන්න. මේක customer කෙනෙක් සාමාන්‍යයෙන් කැමති රිවයින්ඩ් කරන්න පැය 72ක් රිවයින්ඩ් කිරීමේ හැකියාව මේ Dialog TV box එක සතුයි. ඉතින් මගේ යාළුවෝ මේ කියපු පුංචි කාරණා දැනුවත් වුණා කියලා හිතනවා. මං යාළුවන්ට එකක් කියනවා මේ box එක බොහෝ කාලයක් පාවිච්චි කරපු, ඒ කියන්නේ Dialog TV Dialog ආයතනත් එක්ක බොහෝ කාලයක් සම්බන්ධ වෙලා හිටපු අයට මේ box එක නොමිලේ ලබාගෙන FOC ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වීඩියෝ එක මං ඊළඟ වීඩියෝ එකකින් ඔබට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේක ඔබට පුළුවන් Dialog වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට ඉල්ලුම් කරන්න පුළුවන්. නැත්තම් ඔබට ෆ්‍රැන්චයිස්, ඒ වගේම Dialog ආකේඩ් මේ හරහා ඔබට මේ Dialog TV box එක ඉල්ලුම් කරන්න පුළුවන්. අපේ ටෙක්නිකල් ටීම් එකක් ඇවිල්ලා ඔබට රිසිසේ TV බැලීමේ හැකියාව සකස් කරලා දීලා, කියන්නේ කිසිම ඔබට අපහසුතාවකින් තොරව සිග්නල් පැත්ත, ඒ වගේම මේකට මේ box එකට ඔබට හම්බ වෙනවා රවුටර් එකක්. ඒ රවුටර් එක සම්බන්ධ කරලා තමයි ඔබට රිවයින්ඩ් කිරීම, ඒ වගේ පහසුකම් සකස් කරලා තියෙන ඒවත් ඒ box එක ගන්නකොටම ඔබට ලැබෙනවා. අපේ තාක්ෂණ නිලධාරීන් ඔබට මේක පාවිච්චි කරන්න කොහොමද ඒ කාරණා සියලු දේම ඔබට පැහැදිලි කරලා දෙයි.
ඉතින් මේ කාරණා ඔබ දැනුවත් වුණා කියලා හිතෙනවා. එහෙනම් හැම දිනකටම සුබ දවසක්. මම චමින්ද.